ඉඩ දෙන්නේ අවුරුද්දෝ අවුරුද්දෝ මල්පැති වැනි මේ ජීවිත උදුරාගෙන යන තුරු තව බලා ඉන්න පුළුවන්ද මල්පැති වැනි මේ ජීවිත උදුරාගෙන යන තුරු තව බලා ඉන්න පුළුවන්ද ඩෙන්ගු වර්ධනය කිරීමේ හැකියාවද යුතුයකමද ඔබ සතුය. සතියකට වරක්වත් ඔබේ පරිසරය පිළිබඳව සැලකිලිමත් වන්න. සතියකට වරක්වත් ඔබේ පරිසරය පිළිබඳව සැලකිලිමත් වෙන්න. මොකද ඒක ඔබට වගේම තමයි වටපිටාවේ ඉන්න අයටත් බොහොම වටිනාකමක් එක්කාසු කරනවා. තමන්ගේ පිරිසිදුභාවය මේ ඩෙන්ගු උවදුරින් බලක්වා ගන්නට අවශ්‍ය නම් ඒ වගේම තමයි තමන්ගේ ජීවිතය වගේම තමයි තමන්ගේ ආදරණීයන්ගේ ජීවිතවල වටිනාකම් රැක ගන්නට නම් අපි මේ දේ අනිවාර්යයෙන්ම කළ යුතු කාරණාවක්. උදැසන 6:37 දැන් වෙලාව. අපි සෝදානම් පුවත්පත් තොරතුරු වෙතට අවධානය යොමු කරන්නේ. ඊට කලින් පුංචි කතාවක් මට කියන්න හිතුණා. හිටපු ඊශ්‍රායෙල් අග්‍රාමාත්‍ය ඒ වගේම තමයි නොබෙල් සම්මානලාභී ෂිමෝන් ෆොරෙස් කියන මේ අග්‍රාමාත්‍යවරයා ඒ වගේම තමයි නොබෙල් සම්මානලාභියා සමගින් එක්තරා කාලයකට ඉහතදී සංවාදයක් එහෙමත් නැත්නම් සමුඛ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ අතරේදී ඔහුගේ වයස අවුරුදු 82ක්. අවුරුදු 82ක් වෙනකොට ඔබේ නිවසේ ඉන්න ආදරණීය වැඩිහිටියන් මොකද කරන්නේ? එහෙමත් නැත්නම් ඔබ මේ වෙනකොට විශ්‍රාම සුවයෙන් කල් ගෙවනවා වෙන්න පුළුවන්. කොහොම හරි කමන්නේ. Tamanගේ ජීවිතය තුළ ඔබ මේ වයස කීය වුණත් ඔබ පොත් කියවනවද? මේ අවුරුදු 82ක් වුණෝ ඊශ්‍රායෙල් අග්‍රාමාත්‍යවරයා පොත්වලට ඇත්තේ පුදුමාකාර ආදරයක්. ලොකු අදහස් ඉගෙනීම ගැන කතා කරනකොට ඔහුගේ ඇස් දිදුලන්න පටන් ගන්නවා. මොකද පොත් ගැන කතා කරන නිසා. මේ සංවාදය තුළ මෙන්න මෙහෙම පොඩි කතා බහක් යනවා. ෆොරෙස් මහත්තයා මොන වෙලාවටද පොත් කියවන්න කියලා සමුඛ සාකච්ඡාව මෙහෙවන මාධ්‍යවේදියා ඔහුගෙන් ප්‍රශ්න කරනවා. ඔහුගේ පිළිතුර උනේ උදේ නැගිට ගමන් මම පොත් කියවනවා. දවස ඇතුළත මට පුළුවන් හැම වෙලාවෙම මං ඉඩක් ලැබුණු හැම වෙලාවකම පොත් කියවනවා. හැම හවසකමත් පොත් කියවනවා. මගේ සතියන්තේ මං ගත කරන්නේ ශ්‍රේෂ්ඨ ඉතා උසස් පොත් කියවීමෙන්. පොත් මගේ නියත හිතවතෙක් විදිහට තමයි මම සැලකන්නේ කියලා ෆොරෙස් අග්‍රාමාත්‍ය ෆොරෙස් මේ විදිහට උත්තර දෙනවා. ඉතින් බලන්නකො කොයිතරම්නම් වටිනාකමක් එක්කාතු කරනවද කියලා. ඉතින් ඔය දවසකට අකණ්ඩව අනිවාර්යෙන්ම 3 පාරක් ආහාර ගන්නව නේද? 3 පාරක් කෑවොත් බඩ පිරෙනවා. හැබැයි ඔයා දවසකට 3 පාරක් පොත් කියවුවොත් ඔයාට මොනවද ලැබෙන්නේ? ටිකක් හිතලා බලන්න. වියපත් වීම වළක්වාලන එකම ආරක්ෂාව මොකක්ද? ඉගෙනීම. එහෙනම් ඉගෙන ගන්නට කාලයක් අවශ්‍ය වන්නේ නැහැ. අපි මේ ජීවිතය තුළ ඉගෙන ගන්න හැම දෙයක්ම අපිට ජීවිතය තුළ වඩාත් ඵලදායී ආකාරයට භාවිතයට ගන්නට හැකියාව ලැබෙනවා. එහෙනම් අපි පුවත්පත් තොරතුරු වෙතට අවධානය යොමු කරන්න කලින් ආදරණීය දූල පුතාලා පාසල් යන සූදානම් නේද මේ වෙලාවේ? පුංචි දූල පුතාලා ගැන කතා කරනකොට බොහොම ඛේදනීය පුවත් පාසල් තුලින් අපිට වාර්තා වෙන අවස්ථා තියෙනවා. හම්බන්තොට ප්‍රදේශයේ එක්තරා පාසලකින් එවැනි පුවතක් පසුගිය කාලේ අපිට වාර්තා වුණා. ඒ පුවත කියන්න මේ ගීතයෙන් අනතුරුව. මේ ගීතය තුළත් හොඳ පණිවිඩයක් තියෙනවා. මේ අනුෂා නානායක්කාර සමගින් ආචාර්ය රෝහණ වීරසිංහ. නොපෙනේ නොසිතමි අඹ ඇටයක් සිටුවන්නට හාරමි මොනවද මුත්තේ මොකද කරන්නේ මොකටද ඔබ ඔය බිම හාරන්නේ Thank you.